හෙලෝ ගායිස්, ඉතින් ඔන්න අද අපි බලන්න යන්නේ අපිට හෙට එන්න තියෙන සුපිරි කාටුන් ඇනිමේ සීරීස් එක ගැන. ඉතින් ගායිස් මේකේ ඉවෙන්ට් ගොඩක් එනවා අපිට ෆ්‍රී දෙන බන්ඩල් එකකුත් එයි සමහර විට. ඉතින් ගායිස් අපි බලමු මේකේ මොනවද එන්නේ කියලා ඉවෙන්ට් වල. ඉතින් ගායිස් ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අනිවාර්යෙන් bell icon එක click කරලා තියාගන්න. මොකද ඒක තමයි ඔයගොල්ලන්ට මම දාන videos වල notification ඉක්මනට ඔයගොල්ලන්ගේ ළඟට එන්නේ. එහෙනම් ගායිස් අපි බලමු අපිට හෙට එන්න තියෙන ඇනිමේ බන්ඩල් මොන වගේද කියලා. මේක තමයි අපිට රින් ඉවෙන්ට් එකේ එන පළවෙනිම ඇනිමේ බන්ඩල් එක. ඉතින් ගායිස් මෙන්න මේක සුපිරිම ගැම්මක් තියෙයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ගන්න දැම්ම රින් ටික රෙඩි කරලා තියාගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති වෙනම මේ කියන්නේ අමුතුම ගැම්මක් තියෙයි මේකේ. ඔයගොල්ලන්ට වෙනවා සුපිරිම බන්ඩල් එකක්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ තරම් බලන්න. මේකත් එක්ක ගායිස් මේක රින් ඉවෙන්ට් එකකට තමයි එන්නේ. මෙන්න මේ විදිහට කටාණයකුත් තියෙනවා එකේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කටාණය නිකන් ලී කෑල්ලක් වගේ තමයි තියෙන්නේ. ඒ කටාණය නම් සෙට් වෙන්නේ නැහැ ගායිස් වැඩිය. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ තව ඇවටාර් එකකුත් තියෙනවා. ඇවටාර් එකයි මෙන්න මේ ස්කූටර් එක තමයි තියෙන්නේ මෝටර් බයික් එකේ ස්කින් එකක්. ඉතින් ඒකත් ලස්සනයි නිකන් චීනි වයිබ් එක තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ඊළඟ රින් එක. ඉතින් මේක නම් ෆීමේල් බන්ඩල් එකක්. ඒකත් ඉතින් හොඳ වයිබ් එක තියෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ කුඩයක් වගේ නිකන් වින්චෙස්ට් එකට තමයි ගායිස් මේ ස්කින් එක තියෙන්නේ. ඉතින් ගායිස් මෙන්න මේක තමයි අපිට ඊළඟ තියෙන නිම් බන්ඩල් එක. ඉතින් එලිසබෙත් බන්ඩල් කියලා තමයි මේකේ නම නම් තියෙන්නේ. ඉතින් ගායිස් ඔයගොල්ලන්ට පේනවා නිකන් උඩ නිකන් තාරාවෙක්ගේ වගේ සීන් එකක් තියෙනවා. මේක අපිට දැනට එනවා කියලා තියෙන්නේ හරියට ෆේවරට් ඩීල් එකට. ඉතින් තාම කන්ෆර්ම් ඩේට් එකක් නම් දීලා නැහැ. ඉතින් ඔයගොල්ලන්ට වෙන්නේ නැති මේ කියන්නේ ඒක නම් පොඩ්ඩ අවුල්. ඒකේ ගායිස් ෂර්ට් එක නම් අවුල් හොඳටම. ඒක නම් තාරාවෙක්ගේ බොඩි එකක් වගේ තමයි තියෙන්නේ. ඒකත් එක්කම ඇවටාර් එකකුත් හම්බ වෙනවා ගායිස්. ඉතින් කැමති කට්ටියට ගන්න පුළුවන්. දැම්ම ජෙම් 1500ක් විතර රෙඩි කරලා තියාගන්න. ඉතින් ගායිස් ඔන්න ඔහම තමයි අපිට හෙට එන්න තියෙන ඇනිමේ සීරීස් එකේ බන්ඩල් එක ඩිසයින් වෙන්නේ. ඉතින් ගායිස් මේ දවස්වල ඇනිමේ සීරීස් එක කොහොමද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මතක ඇතුව මාව subscribe කරලා නැති අනිවාර්යෙන් subscribe කරලා වීඩියෝ එක like එකකුත් දාන්න. එහෙනම් ගායිස් අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම goodbye.